ඔන්න අද වීඩියෝ එක අරගෙන ආවලා තියෙනවා කාබන් බ්‍රෂ් එකක් කොහොමද හරියටම අපි දාගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් සමහර ග්‍රයින්ඩර්ස් වල නම් මේ පැත්තෙන් කප් දෙකක් ඉතින් ඒක ගලවලා දාගන්න පැත්තෙන් ලේසි. ඒත් දැන් එන ග්‍රයින්ඩර්ස් වල ගොඩක් වෙන්නේ මේ විදිහේ ඇතුලෙන් තමයි බ්‍රෂ් එක සෙට් කරගන්නේ නැහැ. ඒකට ගොඩක් අය දන්නේ නැහැ කොහොමද බ්‍රෂ් එක සෙට් කරගන්නේ කියන එක. ඉතින් අපි බලමු කොහොමද ඒක සෙට් කරගන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන පිටිපස්සේ තියෙනවා මල් ස්ක්‍රූප්නියකින් අල්ලන්න පුළුවන් හැමයක්. ඉතින් අපි ඒක ගලව ගමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේ කප් එක අපිට එළියට ගන්න පුළුවන්. මේ විදිහට. එළියට අරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේකේ මෙතන තමයි මේ බ්‍රෂ් එක සෙට් වෙලා තියෙන්නේ. අනිත් එකෙත් එහා පැත්තේ මේ විදිහටම තමයි බ්‍රෂ් එක සෙට් වෙලා තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මේ බ්‍රෂ් එක සෙට් වෙලා ආපු විදිහ. මේ විදිහට තමයි බ්‍රෂ් එක සෙට් වෙලා ඉන්නේ. මේ වගේ ස්ප්‍රින් එකක් තියෙනවා. එකෙන් තද වෙලා තියෙනවා. පැත්තට මෙන්න මේ ක්ලිප් වෙලා තියෙනවා මේ විදිහට පොඩි කෑල්ලකට. ඔන්න මම දැන් මේ ස්ප්‍රින් එක පැත්තකට අයින් කරලා තියෙන්නේ. අපි බලමු මේ බ්‍රෂ් එක කොහොමද මේකට දාගන්නේ කියලා. මේ විදිහට මේක ඇතුළට බ්‍රෂ් එක දාගෙන ඔයගොල්ලෝ සෙට් කරගන්න. ඊට පස්සේ ස්ප්‍රින් එක මේකට තද වෙන්න ඕම නැද්දල මේවා කරගන්න. ඊට පස්සේ මේ තියෙන ක්ලිප් වෙන කෑල්ල අරගෙන මේකේ මේ පැත්තෙන් තමයි ක්ලිප් වෙන්න තියෙන්නේ. පැත්තට සෙට් කරගන්න තියෙනවා. හරි. දැන් ඔයගලන්ට පේන ඇති කලින් බ්‍රෂ් එක තිබුණා වගේ මේකක් තියෙනවා. අපි සෙට් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කලින් තිබුණ විදිහටම බ්‍රෑන්ඩ් එකේ ක්ලිප් එක දාගෙන පාවිච්චි කරන්න.